එදා අපගේ බුදුරජාණන් වහන්සේ මහා ශ්‍රාවකයන් පිරිවරාගෙන මේ පෘථිවියේ ඉඳලා අහසින් තව්තිසාවට වඩින දවසයි. අපිට අදෘශ්‍යමාන වූ මහ සුවිශාල වූ පර්වතයක් තියෙනවා, මහමේරු පර්වතය කියලා. ඒ පර්වතයේ මුදුන වෙන තැන තමයි මේ තව්තිසාව තියෙන්නේ. ඔය මහමේරු පර්වතයේ පාමුල නන්දෝපනන්ද කියලා නාගරාජයේ දරණලාගෙන හිටියා. අපි රහතන් වහන්සේලා අහසින් වඩිනකොට රහතන් වහන්සේලාගේ පාවල තිබ්බ දූවිලි අහසින් වැටිලා නන්දෝපනන්ද නාගයාගේ ඇඟට වැටුණා. ওই නාගරාජවරු සුළු දෙයක්ක් තිපෙනවා. තමාට අවමන් කළා කියලා හිතනවා. ඊට පස්සේ මේ ශ්‍රමණයා මගේ ඇඟටත් වැලිහෙගෙන මේ යන ගමන මම යන්න දෙන්නේ නැහැ කියලා මහමේරු පර්වතයේ වටේ දරණලාගෙන මුළු දිව්‍ය ලෝකෙටම වැහෙන්න පෙනී පිප්පුවා. පේන්නේ දැන්. රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියා හිටිනවා, ස්වාමීනි වෙනද පෘථුවියෙන් මෙතරම් දුරක් අපි එනකොට අපිට තව්තිසාව පේනවා. අද තව්තිසාව පේන්නේ නැහැ කියලා. පින්වත් මහණෙනි, නන්දෝපනන්ද නාගයා කිපිලා පෙන ගොබයක් දරාගෙන අපේ මඟ අහුරනවා. ඊට පස්සේ රට්ටපාල මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා කියා හිටිය, ස්වාමීනි අපි ওই නාගයාව দমনය කරන්න. එපා පින්වත් මහණෙනි, එපා. ඔය නන්දෝපනන්දට තියෙන ඉරිදිය තාම ශනිකව ගන්න පුළුවන් ඉරිදියක් තියෙන්නේ. භයානකයි ඔහු සමග යුද්ධයට යෑම. මොග්ගල්ලාන ඔබට ඒක සුදුසුයි. ඒ කියන්නේ වෙන රහතන් වහන්සේලා සමාධියට සංවර්ධිනවටත් වැඩිය වේගෙන් ඇඟෙන් දුම පිට කරලා ඊළඟට ඇඟෙන් ගින්දර පිට කරන්න සමාධියකින් සමාධියකට යන්න ඕන. ඒතර රහතන් වහන්සේ නමක් ඇඟෙන් දුම පිට කරලා ගින්දර පිට කරන තේජෝ ධාතු සමාපත්තියට යන්න කලින් අරය අනිත් 이르දිය පානවා. ඒතර මේ රහතන් වහන්සේට කාලෙමදි. හැබැයි නන්දෝපනන්ද නාගයාගේ 이르දියට වැඩිය වේගෙන් වැඩ කරනවා මොග්ගලම් මහරහතන් වහන්සේ. ඒ නිසා මොග්ගල්ලාන ඔබ යන්න කිව්වා. මොග්ගලම් මහරහතන් වහන්සේ ඒ ශනේයෙන් මේ මොහොතෙන්ම අර පර්වතයේ දරණලාගෙන පෙනෙන් දිව්‍ය ලෝකේ වාගෙන හිටපු නායාගේ ඇඟට උඩින් තමනුත් නයික් විදියට වෙස්මාරු කරගෙන තමනුත් දරණලාගෙන අරයාගේ පෙනේ උඩින් තමන්ගේ පෙනේ තියලා මිරිකෝ. ඉරකරන නන්දෝපනන්ද බැලුවා මේ මොකෙද්ද මේ කියලා හිටපන් කියලා ඉක්මනට ඇඟ මාරු කරගෙන ඇඟෙන් ඉස්සලම දුම් දාන්න පටන් ගත්තා. තමනුත් දුම දාලා මොග්ගලම් මහරහතන් වහන්සේගේ දුමෙන් නාගයාගේ දුම වැහුණා. නාගයා ගින්දර පිට කරන්න ගත්තා. මොග්ගලම් මහරහතන් වහන්සේගේ ගින්දරේ නාගයාගේ ගින්දර යට වුණා. ඊට පස්සේ එසැනින් නන්දෝපනන්ද නාගයාගේ නහය ආස්යෙන් මොග්ගලම් මහරහතන් වහන්සේ නායාගේ බඩ ඇතුට ගියා. ඇතුට ගිහිල්ලා ලොකු සිලින්ඩරයක් ආසේ සක්මන් කරනවා වගේ අරයට දැනෙන්න අඩිය තියතියා මොග්ගලම් මහරහතන් වහන්සේ සක්මන් කරනවා. ඒකට නායාට ඇඟ බරයි. ඊට පස්සේ නායා හිතුවා හරි උඹ ඕනම සෙල්ලමක් දාලා වරෙන් එන්නේ මෙතන ඉන්නේ එනකොට මම ඔබ හපනවා කියලා. බුදුරජාණන් වහන්සේ නායාගේ සිටිල්ල දැක්කා. දැකලා බඩ ඇතුළට ඇහෙන්න කිව්වා මොග්ගල්ලාන පරිස්සමෙන් කියලා. අරයයි නායා හිතනකොට එළියටත් ඇවිල්ලා ඉවරයි. ඒ සැනින් මොග්ගලම් මහරහතන් වහන්සේ විශාල ගුරු රාජයේ වේශයක් මවා ගත්තා. ගුරුලා කුස්සවාගේ කොට තියෙන විශාල සතෙක්. එයාව දකින්න නයි අතිශයින් බයයි. ඒතකොට වේගෙන් අහසේ ඉඳලා පියාසර කරගෙන දැහැ ගන්න ස්වභාවයෙන් එනකොටම ඉක්මනට නාග වේශය අත්හැරලා මානවක වේශයක් කරන් වැඳලා කිව්වා මාව බය කරන්න එපා, මාව බේරන්න මම ඔබ වහන්සේ සරණ යනවා. ඊට පස්සේ කිව්වා මාව සරණ යන්න එපා, බුදුරජාණන් වහන්සේ සරණ යන්න කියලා. ලේසියෙන් කෙනෙකුට দমনය කළ නොහැකි නන්දෝපනන්ද කියන නාගයා দমনය කළාද යම් මේ බුද්ධ ශාසනයේ භික්ෂුවා, ඒ අපේ මහා භාව සම්පන්න මොග්ගලම් මහරහතන්